පත්තිනි දේවී අහසින් වඩිනා පත්තිනි සලඹින් ගිනි ජල මවනා පත්තිනි තෙදනින් දුදනන් මඩනා පින්පෙත් ලබනා බුදු බව පතනා තෙරුවන් සරණයි දරුවනේ. ඉතින් අපි බෙලියත්ත පළපොත මිහිඳුපුර ප්‍රදේශයේ එක්තරා නිවසක සිදු කරපු කිරියම්මාවරුන්ගේ දානයක් තමයි අපි මේ විදියට පොඩි වීඩියෝ එකක් කරලා ඔයාලට බලන්න දැම්මේ. ඉතින් මේ අද කාලේ ඇත්තටම කිරියම්ම දානයක් කිසිම කෙනෙකුට දෙන්න බැරි තත්ත්වයක් උදාපත් වෙලා තියෙනවා. මන්ද කිරියම්මාවරුන්ගේ දානය දැන් ලොකු ව්‍යාපාරයක් බවට පත් වෙලා. ඒ නිසා ඇත්තටම මේ ඉස්සර තිබිච්ච සරල බව, ඉස්සර තිබිච්ච වැදගත් බව, ඒ වගේම ඉස්සර තිබිච්ච ඒ ලස්සන පත්තිනි මෑණියන් වහන්සේගෙන් පත්තිනි කිරියම්මාවරු දානය අද වෙනතුරු අභාවයට යමින් පවතින. ඉතින් ඒ අභාවයට යන කිරියම්මවරුන්ගේ දානය ඒ වගේම දුප්පත් කෙනෙකුට පත්තිනි මෑණියන්ගේ කිරියම්ම දානයක් දැන් දෙන්න බෑ. මොකද ඒක ඊටාම නවීකරණයකට ලක් වෙලා. ඉතින් බලන්න ඔයාලට පේන ඇති අපි බොහොම සරල විදියට පත්තිනි මෑණියන් වහන්සේගේ දේව ප්‍රතිමා වහන්සේ දේව ආභරණ වඩා හිඳුවලා ඉතින් ඒ වෙන්න ඕන චාරිත්‍ර ටික හරියට ඉෂ්ට කරා නම් තමයි කිරියම්ම දානයක වැදගත්කම වැඩි වෙන්නේ. බොරු ආටෝප සාටෝප නැතිව තමන්ට දෙන්න පුළුවන් විදියට, තමන්ට කරන්න පුළුවන් විදියට නිවසියන් එක්ක එකතු වෙලා ඒ කිරියම්මවරු සත් දෙනා වෙනුවෙන් පිරිසිදුව දානය සකස් කරලා පූජා කිරීම තමයි වඩා වැදගත් වෙන්නේ. ඉතින් මේ බැතිමතුන් සියලු දෙනාත් එක්ක එකතු වෙලා පත්තිනි මෑණියන්ට මතු බුදු බව ප්‍රාර්ථනා කරන, පිරිමි ආත්ම භාවයක් ප්‍රාර්ථනා කරන ඒ සුප්‍රබුද්ධාංකුර සිද්ධ සීමාමුනි සත්පත්තිනි වහන්සේට මේ දානය සකස් කළා වගේම ඔයාලත් කැමති නම් මේ වගේ පූජාවක් ඔයාලගේ නිවසේ තියාගන්න අපිට සම්බන්ධ වෙන්න. තෙරුවන් සරණයි.